නටපන් කිව්වොත් නටනවා. සමහර කොට නටපන්. කියන්නත් කලින් නටන්න ගත්තා දැක්කනේ. ඉන්න බෑ හෙට බරු. අනිවාර්යෙන්ම. hati-hati balik. කොයි වෙලෙත් වයිබ් එකේ ඉන්නේ. මම ඒක කැමති උඩ. ඔබේ චරිතය හරි අමුතු චරිතයක්. මිනිස්සු අතරම සතුටින් ඉන්න ඕන. දුක සතුට ජීවිතේ හැමදේම බැලන්ස් එකේ යන්න ඕන. දුකක් නැතුව සතුටකුත් නැහැ, සතුටක් නැතුව දුකකුත් නැහැ. මෙහෙ එන්නකො. ඔයාලට කියලා දෙන්න කියගෙන මේ වෙන එකක් කියලා දෙන්න. ඇතිනේ. වැදුනානේ නේ? ඔව් වාගේ සෙකන්ඩ් ඩේ එකනේ ඕනකට වඩා යන්න ඕනේ නැහැ අපි. අදට දැන් ඇති. ඔකේ සුද්ද? සැටර්ඩේ සන්ඩේ වගේ ගෙදර යනවා. කොහෙද ගම? කුරුණෑගල. මල්ලියෝ. එලගිරි. ඕකේ. We are welcome to this team. Okay. හරි. ඔයා මේ නම මොකද කිව්වේ? චමොත්. චමොත් මල්ලි. එහෙනම් good night. God bless. පරිස්සම යන්න. අපි සවුන්ඩ් හම්බෙමු. Okay. හරි. ඔයාලට කියලා දෙන්න ගිය එක්සර්සයිස් මැෂින් එකට ටිකක් බිසි. මම මේ කියලා දෙන්නම් මෙතන ෆේස් පුල් එකක්. Okay. ෆේස් පුල් එක්සර්සයිස් එක කොහටද ගන්නනේ? ඔකට නෙමෙයි. ගහන්නේ deltoid muscles වලට. Okay. ඒකේ deltoid muscles කියන්නේ ඔයගොල්ලෝගේ shoulder muscles. මේකේ cable cross එක දාගන්න මූණට වඩා චුට්ටක් උඩට හිටින්න දාගන්න. Okay. ඊට පස්සේ මේ මාල්ලලා මේ සාමෙට දැන් දිලා දැක්කනේ. එහෙන් පස්ස පොඩ්ඩක් හොල්ලන්න ඕන නැත්නම් මේ එක්සර්සයිස් එක වැරදි ඈ. දැන් මේකේ බලන්න හොඳට ඇක්ටිව් ෂෝල්ඩර්ස් තියාගෙන මේක මෙහෙම ඇද්දොත් ඔයා ටාගට් කරන්නේ මේන්ලි ඔයාගේ upper back එක teres major ඒකම rhomboids ඔයාගේ lower trapezius. Okay. ඔන්න ඔය මසල්ස් තමයි වදන්නේ. දැන් බලන්න ඔයා මෙන්න මේ විදිහට මේ එක්සර්සයිස් එක ගහුවොත් හරි. ඒ කියන්නේ මං අදින්නේ මගේ elbows මගේ shoulders වලට චූට්ටක් ලාවට වගේ පහතින් යන්න. හැබැයි මේකම ඔයා මෙතෙන්ට ඇද්දොත් ඒ කියන්නේ නහය කෙලින් වගේ එන්න ඇද්දොත් ඔන්න ඔයා ඔයාගේ rear deltoid muscle එක ටාගට් කරනවා. shoulder එකේ පිටිපස්සේ muscle එක. Okay. හැබැයි මේක ඔයා ඔහොමම ඔළුවෙන් උඩට ඇද්දොත් මෙහෙම ඇද්දොත් ඔයාගේ lateral and rear ඔය සෙට් එකම පට විදියට දාන්න ගන්න. මේ එක්සර්සයිස් එක සුද්දෝ ඇත්තටම සුපිරියක්. හරි. දැන් ගානට දැන් හැදිලා කියලා තමයි කියන්න එන්නේ එක්සර්සයිස් එක ගැහුවොත් හරිද? හැමදාම කියනවා වගේ මේ දා කියන්නේ.